හායි යාළුවනේ අද අපේ දෙවෙනි වීඩියෝ එක දාන දවසේ මේ දෙවෙනි වීඩියෝ එක යා මගේ යාළුවා තමයි මගේ එන ගමන් ඉන්නේ එයාත් ආවට පස්සේ අපි එහෙනම් වීඩියෝ පටන් ගමු. Hello guys, ඔයාලා දැක්කලා ඉන්නේ Travel with Brother අපේ YouTube channel එකෙන් කරන දෙවෙනි වීඩියෝ එකත් එක්කන් ඇත්තටම කිව්වොත් අද අපි ඇවිල්ලා ඉන්නේ රවුබදිර ඈතේ තියෙන තවත් ලස්සන ප්‍රදේශයකට. අද අපි ඇත්තටම ඇවිල්ලා ඉන්නේ කලාවැවට. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. එහෙනම් වීඩියෝ එක ඉස්සරහින් අපි හම්බෙමු. guys ඇත්තටම කිව්වොත් අපි දැන් මේ ඉන්නේ කලාවේ වැව්විස්පතට ඇතුල් වෙන ගමන්. එහෙනම් අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු කලාවේ වැව්විස්පතේ තියෙන සුන්දරත්වය. Hello guys, අපි දැන් මේ අතුල්ලා ඉන්නේ ඇත්තටම කිව්වොත් කලාවේ වැව්විස්මත්තට. බලන්නේ වටේ පිටේ තියෙන සුන්දරත්වය කොච්චර ලස්සනයිද. ඇත්තටම කිව්වොත් ඒක අමුතුම view එකක් තියෙන්නේ. Guys, අපි දැන් ඇතුල්ලා ඉන්නේ කලාවේ වැව්විස්මත්තට. පොඩියට වැස්සකුත් එනවා. බලමුනේ අපි ඉස්සරහට මොනවා වෙයිද කියලා එහෙනම්. එහෙනම් ඉස්සරහට ගිහිල්ලා අපි හම්බෙමු. Guys, ඇත්තටම කිව්වොත් අද අපි අදත් ආවේ පොඩි කෑමක් හදන්න තමයි. රුපියල් 1000ක් වගේ අඩු බජට් එකකින් මේ වීඩියෝ එක කරන්න ඇත්තටම අද. එහෙනම් ඉතින් අපි බලමු අද මොනවද අපි හදන්න යන්නේ කියලා. ඇත්තටම කිව්වොත් අදත් අපි හදන්න යන්නේ
නූල්ඩස් එකක් රුපියල් 1000ක් වගේ අඩු බජට් එකකින් තමයි අපි මේ වැඩේ කරන්න යන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉස්සරහින් අපි හම්බෙමු.
ඇත්තටම අද අපි ට්‍රැවල් කරන්න ආවේ කලාවැවට. අද අපි හදාගන්න ගෙනාවා නූඩල්ස් එකක්, චිකන් එකක්, ඒ දෙක හදාගෙන ඉවරයි. පොඩි කරදර ටිකකුත් වුණා. වැස්සා දර තෙමිලා තිබ්බා, ගින්දර මොලව ගන්න විදිහක් නැහැ. සෑහෙන දුකක් වින්දා. එහෙනම් ඉස්සරහට වීඩියෝ එක ඉවර කරන හැටින් අපි හම්බෙමු එහෙනම්. guys, අපි දැන් මෙතන වැට්ටි ඉවරයි නූඩල්ස් කාලා මෙතන වැට්ටි අවසానයි මේ දැන් අපි යන්නේ අලුත් ලොකේෂන් එකකට. ඒ ලොකේෂන් එකට ගිහිල්ලා අපි සෙට් වෙමු. Tusent Manjula collaboration. Hello guys, ඔයාලට දැන් මම අපි ඇවිල්ලා ඉන්නේ ඔයාලට කලින් කියපු ලොකේෂන් එකට. මෙම වැව ගැන ටිකක් ඔයාලට විස්තර කරන්න කියලා හිතුවා. මේ වැව ගැන විස්තර කරනවා නම් මේ වැව දවසේන රජතුමා ඉදි කළ අක්කර ගාණක් විශාල වැවක්. මෙම වැවේ නම කලාවැව. ඔය දුර බෑරවල ඉන්න කට්ටියට කෑම කාලා මේ නාලා ගිමන් ඇරලා හැම යන්න ලස්සන පරිසරයක් තියෙන ලස්සන අති සුන්දර වැවක් තමයි කලාව කියන්නේ. ඇවිල්ලා නැති කට්ටියට සමහර කට්ටිය ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා නැති කට්ටියට ඇවිල්ලා මේ වැව මේ කොහොමද කියලා බලලා මේ වැවේ තියෙන සුන්දරත්වය විඳගෙන මේ යන්න ඉතාම ලස්සන පරිසරයක් තියෙනවා. එහෙනම් මේ වැවේ තියෙන සුන්දරත්වය ඔයාලා මේ වීඩියෝ එකෙන් විඳ ගන්න. Habibi, come to Sri Lanka. Hello guys, අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා අපිට දැන් ටිකක් මහන්සි. මේ දැන් අපිටත් මහන්සින්ද අපිත් ටිකක් මේ වැවෙන් නාගෙන යන්න කියලා හදන්නේ. මේ අපි නැවත හම්බෙමු ඉතින් වීඩියෝ එකේ.
පින් මට තනිකම තනියට මගේ පැලතුල රැඳිලා සිතු සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සිතු සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සෞසිරි සැපමා අතහැර අද දිනතක ඇදිලා පින් මට තනිකම තනියට මගේ පැලතුල රැඳිලා සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සිතු සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සෞසිරි සැපමා අතහැර අද දිනතක ඇදිලා පින් මට තනිකම තනියට මගේ පැලතුල රැඳිලා සිතු සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සිතු සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සෞසිරි සැපමා අතහැර අද දිනතක ඇදිලා මට තනිකම තනියට මගේ පැලතුල රැඳිලා සිතු සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සිතු සිතු අමුරුවැනි ඔබ කොතැනද මිතුරනි සෞසිරි සැපමා අතහැර අද දිනතක ඇදිලා පින් මට තනිකම තනියට මගේ පැලතුල රැඳිලා සිතු සිතු අමුරුවැනි ඔබ Hello guys, එහෙනම් අදට අපේ වීඩියෝ එක අවසానයි මේ නැවත වීඩියෝ එකකින් එහෙනම් හමු guys එහෙනම් අදට අපේ වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා ළඟදී එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්